Hi viewers. මම දන්නවා මදර්ස් ඩේ ඉවරයි කියලා. අම්මා වරුන්ගේ දිනේ ඉවරයි. ඒ වුණාට මම හිතුවා මොකද සමහරක් ටොපික්ස් තියෙනවා නැවත මතක් කරාම ඒකේ වටිනාකම, ඒකේ තේරුම ගොඩක් දැනෙනවා ඒක සැරෙන් සැරේට කියනකොට. මමත් අම්මා කෙනෙක් නිසා මමත් වැඩ කරන අම්මා කෙනෙක් නිසා චැරිටි එකත් එක්ක මගේ YouTube channel එකත් එක්ක මගේ TikTok channel එකත් එක්ක ඒ වගේම මගේ event company එකත් එක්ක මේ හැම දෙයක්ම තියාගෙන මම මගේ ළමයිට කිසිම දෙයකින් අඩුවක් කරන්න හැම meeting එකකම යනවා, හැම දෙයකටම සහභාගී වෙනවා, හැම තිස්සෙම මම ඉඳන් තියෙනවා. මොකද මගේ priority එක ඉස්සෙල්ලාම තියෙන්නේ මගේ ළමයි දෙන්නා. ඊට පස්සේ තමයි මම අනිත් දේ හැම දෙයක්ම කරන්නේ. ඒ හැම දෙයක්ම කරන ගමන් ළමයි දෙන්නගේ දේවල් අතපසු කරගන්න නැතුව, මගේ දේවල් අතපසු කරගන්න නැතුව මම කාලයක් කල්පනා කරගෙන හොඳ අම්මා කෙනෙක් වෙන්න හැමතිස්සෙම ගොඩක් උත්සාහ කරන කෙනෙක්. අම්මා කෙනෙක් කියන කෙනා ගොඩාක් අපි හිතන්නේ නැති විදියට කැපවීම කරන කෙනෙක්. ඉතින් ඒක ඇතුළාන්තයට ඇවිල්ලා බලන කෙනාට පේන වුණාට ඉතින් පිටින් බලන කෙනාට තේරෙන්නේ නැහැ. සමහරක් අම්මලා ඉන්නවා ජොබ් එකක් කරගෙන ළමයිගේ හැම දෙයක්ම කරන අම්මලා ඉන්නවා. මගේ පෞද්ගලිකව මම දන්න මගේ යාළුවෝ ඉන්නවා. කොහොමද ඒගොල්ලන් එදිනෙදා ජීවිතේ බැලන්ස් කරගන්නේ? රස්සාවත්, ළමයිත්, ගෙදර වැඩත් හැම දෙයක්ම කරගෙන ඒගොල්ලන් දෙන ෆයිට් එක ලොකු දෙයක්. ළමයිකෝ හස්බන්ඩ්ෝ වේවා, ගෙදර අනෙක් කට්ටියෝ වේවා, ඒ අම්මා කෙනෙක් කරන කැපවීම හරිම සුළුකොට සලකන්නේ. ඒ කියන්නේ එයා කරන කැපවීම ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. තාත්තා කෙනෙක් වැඩට යනවා. තාත්තා කෙනෙක්ට ලොකු කර්තව්‍යයක් බාර වෙනවා. ඒ කියන්නේ ගෙදර නඩත්තු කිරීම. කියන්නේ ගෙදරට අවශ්‍ය කරන ආදායම ගේන්නේ තාත්තා. එයා ඒ පැත්තෙන් ගොඩක් මහන්සි වෙනවා. අම්මා කෙනෙක් মালටි ටාස්ක් කරනවා. අම්මා කෙනෙක් සර්වන් කෙනෙක්, අම්මා කෙනෙක් එයා නැති කෙනෙක් නැහැ. එයා හැම දෙයක්ම. එයා මං කිව්වත් ප්‍රොෆෙෂන් එකකින් එයාගේ මොකද්ද කියලා අහුවොත් එයා හැම දෙයක්ම කිව්වා නම් හරියි. හරිම සපෝටිව් ෆැමිලි එකට හස්බන්ඩ් ළමයිට. ඒක නිසා එයා ගොඩාක් උත්සාහ කරනවා එයාගේ පැත්තෙන් බැලන්ස් කරන්න පුළුවන්. උපරිම එයා හැම දෙයක්ම බැලන්ස් කරලා ඒ පවුල ලස්සනට තියාගන්න ගොඩාක් උත්සාහ කරනවා. ඒ තමයි අම්මා කෙනෙක්ගේ ක්වොලිටි. ගොඩක් අම්මලා මෙහෙම තමයි. ඒගොල්ලන් හැමතිස්සෙම බලන්නේ පියාගේ සහ දරුවන්ගේ කනෙක්ෂන් එක හොඳට තියන්නත්, ඒ වගේම පියාට එයාගේ බර පොඩ්ඩක් අඩු කරන්න, එයාගේ මනසට සැහැල්ලුවක් දෙන්න හැමතිස්සෙම එයා උත්සාහ කරනවා. තාත්තා කෙනෙක් හෝ අම්මා කෙනෙක් හෝ පිටරට ඉන්නකොට එයාට තියෙන ප්‍රෙෂර් එක වැඩි. එතකොට ඒගොල්ලන් ඉන්නේ ගොඩක් දුර. ඒගොල්ලන්ට අපිව පේන්නේ නැහැ. අපිට ඒගොල්ලන්ව පේන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන් දන්නේ නැහැ අපි මොකද කරන්නේ කියලා. අපි දන්නේ නැහැ ඒගොල්ලන් මොනවද කරන්නේ කියලා. එතකොට මෙතනදී අන්ඩර්ස්ටෑන්ඩින් එක අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකේ මූලිකත්වය ගන්න හැමතිස්සෙම අම්මා කෙනෙක්. දුර ඉන්න කෙනෙක්ට මෙන්ටලි සපෝට් එකක් අනිවාර්යයෙන්ම ඕනේ. අවශ්‍යම දෙයක්. මොකද එයා ඉන්නේ පිට තැනක අපි දන්නේ නැහැ මොකද එයා කරන්නේ කියලා. ඒකෝන අම්මා කෙනෙක් ගොඩක් උත්සාහ කරනවා ඒ මෙන්ටැලිටි එක හස්බන්ඩ්ට දීලා එයා හැම බරක්ම එයාගේ ඔළුවට දා ගන්නවා. එයා හැමතිස්සෙම hina වෙලා ඉන්නවා. ඔයගොල්ලෝ බැලුවොත් ගොඩක් අම්මලා කොයි වෙලේත් බැලුවොත් අම්මා හොඳයිද මේ කහිනවා උණ හැදලා තියෙන අම්මාට කොහොමද නෑ මට ප්‍රශ්නයක් නෑ කියලා එයාගේ වැඩේ කරගෙන යනවා. අනිත් එක ඔයගොල්ලෝ හොඳට නෝට් කරන්න. තාත්තට හෝ ළමයිට හෝ අසනීපයක් වුණාම ඒගොල්ලෝ කොච්චර ඒ අම්මා කොච්චර ඒගොල්ලන්ව බලා ගන්නවද ඒ වෙලාවේදී ඒ දරුවෝ හෝ තාත්තා හෝ එයාගේ ඒ පේන් එක එක්ස්ප්‍රස් කරන්න පුළුවන්. ඒ වුණාට අම්මා කෙනෙක් නෝට් කරලා තියෙනවා එයා අසනීප වෙනවද එයා හැම දෙයක්ම ඒ විදියටම කරනවා. එයා කවදාවත් මට අමාරුයි කියලා නිදිය ගන්නෙ නැහැ. එයා කොහොම හරි පැන්ඩෝල් දෙකක් බීලා නැගිටලා උයලා කරලා ගේ අස් කරලා එයාගේ වැඩත් කරන ළමයි වැඩත් කරන හෝම්වර්ක් එකක් කරන හැම දෙයක්ම කරනවා. අන්න එයා තමයි අම්මා කියලා කියන්නේ. ඉතින් අම්මා කෙනෙක් නැතුණත් තමයි ඔයගලන්ට තේරෙන්නේ ඒ අම්මගේ අගය. මට මගේ අම්මා නැති නිසා මම ඔයගලන්ට කියනවා ඒ එයාගේ තියෙන වටිනාකම මොකක්ද කියලා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් මතක තියාගන්න අම්මට ඔයාගේ වොයිස් එක රේස් කරන්න කලින් ඔයා හොඳට මතක තියාගන්න එයා මාර ෆයිට් එකක් දීලා මාර කැපවීමක් දීලා තමයි ඔයාව හදාගත්තේ. එයා ළමයි වෙනුවෙන්වත්, තමගේ හස්බන්ඩ් වෙනුවෙන්වත්, තමගේ පවුල වෙනුවෙන්වත් කරන කැපවීම කවුරු
කවුරුත්ම දන්නේ නැහැ. එයා විතරයි දන්නේ. ඒක නිසා ඔයගොල්ලන් අම්මා කෙනෙක් කියන චරිතය සැහැල්ලුවට ගණන් ගන්න එපා. හැමතිස්සෙම අම්මා කෙනෙක්ම එක දෙයයි බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ආදරය, සපෝට් එක යාට අවශ්‍යයි. තේරුම් ගන්න ඕනේ යා මොනවද කරන්න කියන එක තේරුම් ගන්න, යාට ආදරය කරන්න, හග් එකක් දෙන්න, කිස් එකක් දෙන්න, I love you කියලා මම අම්මට ආදරය කියලා පුළුවන් තරමක් ඔයගොල්ලන් කියන්න. එයාට කතා කරනකොට හැමතිස්සෙම පුළුවන් තරම් වොයිස් එක අඩු කරලා හරියට ලස්සනට කතා කරන්න පුරුදු වෙන්න. මොකද එයා කරන කැපවීම කාටවත් කරන්න බෑ. එයාගේ චරිතය රිප්ලේස් කරොත් එimhe ඔයගොල්ලන් මට නම් හිතා ගන්න බෑ ඒ චරිතය රිප්ලේස් කරොත් එimhe තව කෙනෙක්ට ඒ කිනාට ඒ චරිතය කරගෙන යන්න පුළුවන්ද කියලා. ඒක නිසා ඉතින් මම මේ මවුරුන්දනේදී මවුරුන්දනේ වුණත් මම මේ පණවිඩ ඔයගලන්ට දුන්නේ මේක ඉතාමත් වටින දෙයක්.